සුබ දවසක් යාළුවනේ. ඉතින් අපි බලමුද මම ගෙදර ඉඳන් කොහොමද සල්ලි හොයන්නේ කියලා. මම ගෙදර ඉඳන් කුරුන් තලනවා. ඉතින් ඔය උදේට කපන් එන මිටි තමයි ඔය තියෙන්නේ. ඔය ටික හවස් වෙද්දි ඉතින් අපි තලලා ඉවර කරනවා. අගිසුත් තියෙනවා. ඉතින් කුරුඳු ගස්වල ඉතුරු වෙන අර අග කොටස. මේ තමයි කුරුන් තලන ආයුධ. දන්නේ නැති කට්ටියක් ඉන්නවනේ කුරුන් නැති පළාත්වල. ඉතින් මෙහෙම තමයි කුරුන් තලන්නේ. මුලින් කුරුළු ගහ මේ අර දුඹුරු පාට පොත්ත සුද්ධ කරගෙන ඉන්න ඕන අපි. ඊට පස්සේ තමයි මේ තලන්න පුළුවන්. බලන්න ලස්සන පාට කහ පාට. ඊට පස්සේ ගාගත්ත කුරුඳු ගහ ගාගත්තට පස්සේ අපි තලන්න ඕන. තලන්න කලින් අපි ඒක මේ පිත්තල ලීය කියලා එකක් තමයි ඔය තියෙන්නේ. මම මදින්නේ ඒකෙන් මැද ගන්න ඕන. ඊට පස්සේ දෙපැත්තේ මේ දෙපැත්ත කට් කරන රවුමට කට් කරලා අපි ලෙලි ගන්නවා. ඔන්න ඔහොම තමයි කුරුඳු ගහ මේ පොත්ත ගලව ගන්නේ. මේක දන්න අය ගොඩක් ඇති ඉතින්. දන්නේ නැති කට්ටියට තමයි මම කියන්නේ. ඔන්න ඔය විදියට අපි ලෙල්ල ගලව ගන්නවා. ඒ විදියට මුළු ගහම තලා ගන්නවා. ඉතින් කුරුඳු ගොඩම ඔය වගේ තමයි තලා ගන්න ඕන. දැන් ඔය ලෙලි අපි ගලව ගත්තට පස්සේ ඒක අපි වේලෙන්න තියන්න ඕන අවුවේ. ටිකක් මද අවුවේ වගේ තමයි තියෙන්නේ. දැන් මං එක ගහක් ඔයාලට පෙන්වන්න තලලා තියෙන්නේ. ඒක මද අවුවේ තිබ්බට පස්සේ මේ ඕවට අපි පොඩි අගිස් අර කුරුඳු ගහේ අගිස් වලින් පොඩි පුරවන්න ඕන. ඔහොම අපි පොඩිත් තලා ගන්න මම එකක් තලලා පෙන්නන්නම් ඔයාලට. ඔය වගේ ඉතින් අගිස් මිටියක් තලා ගන්න ඕන. ලෙලි වලට දාන්නේ අපි ඕවා තමයි. තව මේ ලොකු ගස් වලින් අර ඉතුරු වෙන පොඩිත් තියෙනවා. ඔන්න ඔහොම තමයි අපි ලෙලි ටික අවුවේ වනා ගන්න ඕනේ. ගොඩක් අවුවේ දැම්මොත් මේක මේ ගල් වෙලා හයි වෙන්න බලනවා. එතකොට අපි ඒක හන්දි කරන්න බෑ. අපිට ඒක හන්දි කරන්න බෑ. ඔන්න ඔය ගානට සාමාන්‍ය ගානට ඇකිලුණාට පස්සේ අපිට හන්දි කරන්න පුළුවන්. ඊට පස්සේ ඔන්න ඔහොම තමයි ඔකට කියන්නේ හන්දි කරනවයි කියන එක. ඔහොම තමයි හන්දි කරන්නේ. දන්න අය ඇති ඉතින් මේ ගොඩක් මම මේ දන්නේ නැති අයට දැනගන්න තමයි වීඩියෝ කරන්න හිතුවේ. ඔහොම හන්දි කරලා අපි ඒක එක සමානව කපා ගන්න ඕනේ. හැම මේ කෝටු කියලා කියන්නේ කුරුඳු. ඔය ඔක්කොම එක සමානව කපලා අපි කුරුඳු වැල් වල තියලා වේලලා තමයි සල්ලි කරගන්නේ. බලන කෙනාට ලේසි වගේ පේනවාට ඉතින් ලේසිම නෑ. ගොඩක් මහන්සි වෙන්න ඕනේ ඉතින්. ගොඩක් මහන්සි දැනෙන රස්සාවක්.
ඊට පස්සේ ඔහොම අන්න එහෙම ලස්සනට කපන්න ඕනේ. නැත්තම් කුරුඳු කෝටු කැත වෙනවා. ලස්සනට කපලා ඔන්න ඔහොම තමයි හන්දි කරන්නේ. ඔකට කියන්නේ පෙති ඔය කෝට්ටට කියන්නේ පෙති කෝට්ට කියලා. ඊට පස්සේ ඔහොම ගානට අන්තිමට කපන්න ඕනේ. ඊට පස්සේ තමයි අපිට කුරුඳු වැල් වලට තියන්න පුළුවන්. ඔය වගේ කුරුඳු ගොඩම ඉතින් හැදුනම ටිකක් ලස්සනයි. ඔන්න ඔහොම තමයි වැල් වලට තිබ්බම පේන්නේ.